පළවෙනි ප්‍රශ්නේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ ප්‍රශ්නය. ආරක්ෂක පිළිබඳ ප්‍රශ්නය අයමත් කරුණු දෙකක්. ජාතික ආරක්ෂාව, මහජන ආරක්ෂාව. දැන් ඇත්තටම කාටවත් අවබෝධයක් නැහැ රටේ ජාතික ආරක්ෂාව තියෙන්නේ කොතනද කියලා. මම පාර්ලිමේන්තුවේ සඳහන් කළ පරිදිම ලංකාවේ දුර්වලතම ජාතික ආරක්ෂාව පත් වෙලා තියෙන්නේ දැන්. ඒකට හේතුව අපේ බුද්ධි සමාලෝචනයත් ඒ වගේම ආරක්ෂක කවුන්සිලයත් සම්පූර්ණයෙන්ම ආධුනිකයි. ඒ නිසා සහ ඔවුන් දක්වන ඒ ඈලි මෑලි ආකල්පය, ජාතික ආරක්ෂාව පිළිබඳ රජයේ සමස්ත ඈලි මෑලි ආකල්පය මම හිතන්නේ විශාල ජාතික අර්බුදයකට රට ගෙනියමින් තිබෙනවා. ඒ වගේම භූගෝලීය දේශපාලන යථාර්ථයන් තේරුම් නොගනිමින් ඉතාම සරලව ගිවිසුම් අත්සන් කළා ජනතාවට ඒවා ඉදිරිපත් නොකර මේ රටේ ජාතික ආරක්ෂාව ඉතාම බරපතල අභියෝගයකට ලක් කරලා තියෙනවා. මම හිතනවා මේ රජය දැන්වත් තේරුම් ගනි. මම මේක පාර්ලිමේන්තුවේ කිව්වා, දිගින් දිගටම කියනවා. ඉතා විශාල අර්බුදයකට මේ රට අරගෙන යනවා. මහජන ආරක්ෂාව පැත්තෙන් ඔබට දකින්නට පුළුවන් දෛනිකව සිදුවෙන වෙඩි තැබීම්, එකම ආකාරයෙන් සිදුවන සිදුවීම්, ඒ පිළිබඳ කිසිම පියවරක් ගන්නට දැන්ටත් අසමත් වෙලා තියෙනවා. ඔවුන් පිළිගන්නවා ආරක්ෂක තත්ත්වයේ විශාල වැටීමක් තියෙනවා කියලා. ඉතින් මම හිතනවා මේ පිළිබඳ මේගොල්ලෝ සැලකිලිමත් නොවුනොත් මේ අපේ ජාතිය මානතුරේ කියලා. තුන්වෙනිට ඔබ අහපු ප්‍රශ්නය කීප දෙනෙක් ඇතුළට දාලා තිනවා. දැඩි දඬුවම් ලබා දීලා තිනවා. මම නීතිඥයෙක් හැටියට මගේ නිරීක්ෂණය උනේ දැන් ඔවුන් පිළිබඳ ඔය ඇතුළට ගියපු දේශපාලනඥයින් පිළිබඳ මහජන මතයක් තිබුණා. ඒ මහජන මතය බහුතර මහජන මතය උනේ ඔවුන් දූෂිතයි කියන මතය. ඒක කවුරුත් නැහැ කියන්නේ නැහැ. මේ දූෂිත දේශපාලන ප්‍රතික්ෂේප කරන්නට තමයි ජනතාව ඡන්දය පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් ඒ පිළිබඳ වගකීමක් ආණ්ඩුවට ඒ වගකීමට කිරීමට තියෙනවා. හැබැයි මම දිගින් දිගටම කිව්වේ ඔය දූෂිත පුද්ගලයා විසින් කරන ලද දූෂණයේ ප්‍රතිඵල දෙකක් ජනතාවට දකින්නට පුළුවන්. එකක් තමයි දඬුවම, අනිත් එක තමයි එයින් ජනතාවට ලැබෙන්නේ කුමක්ද? දැන් සමස්තයකට ගත්තම දඬුවම් බීම හොඳයි. නමුත් මේ හොරු ඇල්ලීම මගින් දැන් ජනතාවට යමක් ලැබිය යුතුයි. ඉතින් සමස්තයක් හැටියට මේ හොරු අල්ලන ජනතාව බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ ඡන්දයෙන් හොරුන් විසින් හොරකම් කරන ලද ධනය නැවත ලබාගෙන මේ රටට සුඛිත මුදිත තත්ත්වයක් ඇති කරන්න පුළුවන් කියලා ජනතාව අහිංසකව අපේක්ෂා කරා. එතකොට කැරම් බෝඩ් ටික ජනතාවට බෙදා දීලා දාම් බෝඩ් ටික ජනතාවට බෙදා දීලා තියෙන තත්ත්වයක් තුළ දෙවෙනි අභිලාෂය ඉෂ්ට වෙන්නේ නැහැ. දැන් මොකද මේ දෙන්න ඇතුළට ගිහිල්ලා තියෙන්නේ ප්‍රොසීජරල්. ඒ කියන්නේ කැරම් බෝඩ් අරගෙන ජනතාවට බෙදා දීලා. පිසක් ගෙදර අරන් ගිහලා නෙමෙයිනේ. එතකොට ඔවුන් කිව්ව අර හොරු අල්ලන ආඛ්‍යානය මෙතන ඒ විදිහට ඉෂ්ට වෙන්නේ නැහැ. ඒක නිසා මම හිතනවා අර කියපු අර ලොකු හොරු ටික අල්ලලා ඒගොල්ලත් එක ඩීල් තියෙනවා නම් මම හිතන්නේ ඒක වෙන්නේ නැති වෙයි. අර ලොකු හොරු කීප දෙනෙක් ජනතාව බලාපොරොත්තු වෙන ඉන්නව අල්ලලා කුදලාගෙන ඇවිල්ලා සොරාගත් ධනය ලබාගෙන ඒක ජාතික ධනයට එකතු කරලා මේ මිනිස්සුන්ගේ ජීවන මට්ටම ඉහළට දායි කියලා. ජනතාව බලාපොරොත්තු වෙන්නේ අන්න ඒ හොරු ටික අල්ලනකම්. විශාල හොරු ටිකක් ඉන්නවනේ. අන්න ඒ හොරු අල්ලනකම් තමයි ඉන්නේ. හැබැයි මෙහෙම වෙල්ඩින් කළා මේ වැඩේ බේර ගන්න බෑ කියලා මම හිතන්නේ. මොකද උන්ගේ ප්‍රධාන ආඛ්‍යානය උනේ ඡන්දය පුරාම හොරු ඇල්ලීම. දැන් හොරු අල්ලන්නට ඕන. හැබැයි හොරු අල්ලනවා නම් ජනතාව රවට්ටන්න බෑ. ජනතාව බලාපොරොත්තු වෙනවා සැබෑ හොරු ටික අල්ලනකම්.